ආයිබෝවන් දරුවනේ මං අද පිළිගන්නවා සියලු දෙනාම මගේ YouTube channel එක වෙන DNS YouTube channel එකට. මං අද ඔබලාට කියා දෙන්න සිතුවා බඩට දුන් විනයත් සාර්ථකව ඉවත් කරගන්නේ කොහොමද කියලා. වින බන්ධන ගැන ඔබ අහලා ඇති. නමට ගමට ඉඩමකට කරන විනයකට වඩා දරුවනේ ගොඩාක් බලවත් බඩට දෙන දෙයක්. මොකද අදාළ කෙනාට සෘජු වෙන්න බලපෑම වැඩි. එතකොට බඩේ අමාරු, කොන්දේ අමාරු, කකුල් කැක්කුම්, උරහිස් වගේ වේදනා එන්න පුළුවන්. අනික තමයි දරුවනේ බඩට විනයක් දුන්නාම අදාළ කෙනාගේ ඉෂ්ට දේවතාව නීච වෙනවා. ඒ වගේම ඒ කෙනාට තියෙන ආශිර්වාදාත්මක බලවේග පූර්ණ හිරවීම හෝ සීමා වීම වෙනවා. සමාජයේ ආකර්ෂණය අඩු වෙනවා. ඒ වගේම අවබෝධය වැඩි වෙනවා. ඉකරුණේ එක සමග නුරුස්සන ගතිය ඇති වෙනවා. ප්‍රේම සම්බන්ධ සහ පවුල් පසුබිම් වලට හානි වෙනවා. ඒ වගේ බොහෝ අතුරු ප්‍රතිඵල එන්න පුළුවන්. නමුත් මේ කියන සෑම ලක්ෂණයක්ම එන්නේ නැති වෙන්නත් පුළුවන්. සමහර අවස්ථා දරුවනේ මට හම්බෙලා තියෙනවා අඩුම ගානේ බඩේ වේදනාවක්වත් දැනෙන්නේ නැහැ. නමුත් කරපු විනය වෙනත් ආකාරවලට ක්‍රියාත්මක වෙනවා. නමුත් මේ විනය ඉවත් කිරීමේදී ගොඩක් අය විරේක බෙහෙත් දෙනවා. ඇඹුල් පහ දෙනවා. ඒත් ඒක ශරීරයට එච්චර හොඳ නෑ. දින කීපයක් යනකම්ම අමාරුයි. ඒත් ගැටලුව තියෙන්නේ එච්චර විරේක කරලත් ඒ අය කියනවා හොඳ උනේ නෑ කියලා. ඒකට හේතුව තමයි දරුවනේ බඩට දී ඇති බන්ධන නිවැරදිව කපන්නේ නැතුව විරේක කිරීම. පමණක් උත්සාහ කිරීම. ඔයාලා හැමෝම දන්නේ බඩට විනයක් දෙනකොට කන හෝ බොන හෝ දෙයකට තමයි අදාළ විනයක්ෂණය බන්ධනය කරන්නේ. ඒ දරුවනේ ඔය බඩට දෙන ආහාරය බඩේ රැඳිලා තියෙන්නේ නෑනේ. වැසිකිලි යනකොට පිට වෙනවා. ඊට බන්ධපු දිෂ්ටිය තමයි බඩේ රැඳෙන්නේ. මම උදාහරණයක් කියන්නම්. එතකොට ඔයාලට පැහැදිලි වෙයි. අපි මෙහෙම හිතමු. තැඹිලි ගෙඩියකට මතුරලා බොන්න දීලා ඒ විනය ශරීරගත කරනවා. හැබැයි ඔය තැඹිලි වතුර ටික බඩේ රැඳිලා තියෙන්නේ නෑනේ. ඒක අනිවාර්යෙන්ම පැය කීපයක් යනකොට ශරීරයෙන් පිට වෙනවා. ඒත් විනය බලපෑම අවුරුදු ගාණක් ගියත් අදාළ කෙනාට තියෙනවා. දැන් ඔයාලට ප්‍රශ්නයක් එන්න ඇති. එහෙනම් ඔය විරේක කරන තැන්වලදී වමන යනකොට කළු පාටට කෑලි විදිහට යන්නේ මොනවද කියලා. දරුවනේ විරේක බෙහෙත් දුන්නාම ඕනෑම කෙනෙකුට වමන යනවා. වෛද්‍යවරයෙකුට දුන්නත් එච්චර තමයි. වෙනදට වමන යනවා වගේ නෙමෙයි. විරේක බෙහෙත් දුන්නාම ආමාශය සහ බඩවැල්වල තියෙන පැසිනෝ ආහාර පවා ඉවතට එනවා. ඒ වගේම තමයි දරුවනේ අඳුරු පෑයට හුරු කල්ක වගේ විරේක බෙහෙත් දුන්නොත් වමනේ යනකොටත් අඳුරු පාටට කෑලි කෑලි එළියට පිට වෙනවා. එතකොට අදාළ අය හිතනවා මේ ඉවත් උනේ බඩට දීලා තිබ්බ විනය තමයි කියලා. නමුත් දරුවනේ ඒක මුලාවක්. එහෙම කියලා තමයි මට නම් කියන්න දෙන්නේ. මොකද මටම හම්බ වෙලා තියෙනවා 4-5 වතාවක් ඔය විදිහට විරේක කරගත්තු අයව. ඒ හැම තැනකදීම දරුවනේ කළු පාටට වමනේ ගියා කියලා ඒගොල්ලෝ කියනවා. බඩට දුන් දේවල් තමයි ගියේ කියලා දුන්නේ ඇතුළොත් කියලා තියෙනවා. ඒත් අදාළ කෙනාට තිබුණු වේදනාව අතුරු හානි ඒක එහෙම්මමයි. ඔයාලත් පොඩ්ඩක් හිතලා බලන්නකෝ. විනය එක තැනකින් ඇත්තටම නැති වුණා නම් ඊගාව තැනදිත් වමන ගියේ මොනවද කියලා. ඇත්තටම දරුවනේ මම නම් මේ කාවත් විවේචනය කරනවා නෙමෙයි. බොහොම සාධාරණව සත්‍ය දේ තමයි මම ඔයාලට මේ පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ. ඇත්තටම දරුවනේ එහෙම වින බන්ධනයක් ඉවත් කරනකොට විනය යක්ෂ දිෂ්ටියේ බන්ධන සියල්ල හරියටම හඳුනාගෙන එකින් එක කපන එක. එතකොට සමහර අයට ඉබේම වමනේ යනවා. සමහර වෙලාවට බන්ධනය කපලා
පොල් ගෙඩියට දිස්ටිය අද්දන්න ඕන. සමහර අවස්ථාවල දරුවනේ බන්ධන ටික සියල්ල කැපුවහම අදාළ දිස්ටිය ඉබේම ඉවත් වෙනවා. එහෙම වෙලාවට වමනය නොයා තියෙන්නත් පුළුවන්. ඒක තීරණය වන්නේ බඩට දුන් විනය සහ බැඳී ඇති විනය යක්ෂ කොට්ටාස ස්වභාවය මතයි. මම නම් දරුවනේ බඩට දුන්න විනා බන්ධන ඉනා ඉවත් කිරීමේදී ඇඹුල් පහවත් කිසිම විරේක බෙහෙත්වත් පාවිච්චි කරලා නැහැ. ඒ වගේම තමයි දරුවනේ මං ඉදිරියටත් ඒවා පාවිච්චි කරන්නේ නැහැ. මම වුණත් වින කපනකොට බැඳිලා තියෙන බන්ධන සියල්ල කැපෙනකොට වමනේ ගියත් දරුවනේ ඒ යන්නේ බඩට කැවුන දේ නෙවෙයි. අර බඩේ තිබුණු දිස්ටිය නිසා අතුරු බලපෑමක් ලෙසට සිර වී තිබුණු අයු ධාරාවේ තමයි පුතේ පිට වෙන්නේ. එවිට තමයි පුතේ වමනය කියන දේ ඇති වෙන්නේ. එතකොට අර පුද්ගලයා ලොකු වෙනසකට භාජනය වෙනවා. අර දිස්ටි බලවේගය ඉවත් වෙනකොට. ඒ නිසායි හරියට විනයක් ඉවත් කරාම ඒ කෙනාට තියෙන සාමාන්‍ය ગેස්ට්‍රයිටිස් ගතිය, බඩේ වේදනාවන්, බඩ පිපුම වගේ දේවල් ඇති වෙන්නේ. හැබැයි හොඳට මතක තියාගන්න දරුවනේ බඩට දුන්න වින ඉවත් කරන විට අනිවාර්යයෙන්ම වමනය වෙන්න ඕන කියලා එකක් නැහැ. නමුත් ආතුරයට ඒ වෙනකොට තිබුණු රුම වේදනා ඒ මොහොතේදී නැති වෙන්න නම් ඕනේ. නැතිනම් විනය හරියට ඉවත් වෙලා නැහැ කියන එක තමයි ඒ වගේම තමයි පුතේ කියන්න තියෙන්නේ. ඒ වගේම දරුවනේ යන්න ඕන දෙයක් තියෙනවා මේ බඩට දෙන වින ගැන. ගොඩක් අය හිතනවා බඩට විනයක් දුන්නාම ඒ කෙනා තමයි ලෙඩ වෙන්නේ කියලා. ඒ දරුවනේ බඩට දෙන ඉනවලට බොහෝ විට බැඳෙන්නේ බඩ ආශ්‍රිතව අදාළ කෙනාගේ මනසත් පාලනය කරන්න පුළුවන් යක්ෂ කොට්ටාසයක්. ඒ නිසයි දරුවනේ මම මුලින්ම කිව්වේ මේ වගේ වින බන්ධන නිසා අනවබෝධය ඇති වෙන්නත් පුළුවන් කියලා. එතකොට ඒ කෙනා තම පවුල ගැන, ව්‍යාපාර ගැන, රැකියාව ගැන, තමන් ගැන වුණත් ගන්න තීන්දුව තීරණ වෙනස් වෙනවා. ඒ නිසායි ඒ අයගේ ව්‍යාපාර එකපාරම කඩා වැටීම, පවුල් ප්‍රශ්න ඇතිවීම සිද්ධ වෙන්නේ. ඊට අමතරව දරුවනේ සමහර අයට බඩ රිදීම වගේ වේදනා ඇති වෙන්නත් පුළුවන්. විනයක් කැපුණා නම් එහෙම වේදනා එන්නේ නැහැ. ඒ වගේම ඒ යක්ෂ කොට්ටාසේ දේවල් නිසා ඒ කෙනාගේ ඕරාවට බොහෝ ලෙස හානි වෙනවා පුතේ. ඒ වගේම තමයි පුතේ ඕරාව දුර්වල වෙනවා. දුරු පැහැ ගන්නවා. ඒ වගේම තමන්ට තිබූ ඉෂ්ට බලවේගවලට හානි සිද්ධ වෙනවා. ඔන්න ඔහොම බොහෝ අතුරු බලපෑම් ඇති වෙනවා පුතේ යමෙකුට වින බන්ධනයක් ශරීරගත වුණාම. කොහොම වුණත් පුතේ වින බන්ධනයක් තියනවද කියලා බාහිර ලක්ෂණ වලින් නිගමනය කරන එක හරි අසාර්ථකයි. මොකද වින නීච භූමිපාලු වශී බන්ධන වෙනත් අමනුෂ්‍ය බලපෑම් නිසා ඊට සමාන යම් ලක්ෂණ පෙන්වන්න පුළුවන්. ඒ නිසා මේ වගේ දේවල් පරීක්ෂා කරන්න ඕන දරුවනේ. නේතාවරම් අනවරම් බලවරම් ඇති කැපුම් අවසර ඇති කෙනෙකුට. නැතිනම් ගැටලු ඇති වෙනවා වගේම එහෙම වුණොත් අදාළ අයගේ කාලය, ශ්‍රමය, දල් සහ බලාපොරොත්තු පුතේ යාමක් විතරයි පුතේ වෙන්නේ. ඉතින් දරුවනේ එහෙම නිවැරදි ආකාරයට පරීක්ෂා කරගෙන කිසිම විරේක බෙහෙතක් නොදී වමනය කරවා ඉතා සාර්ථකව ඉවත් කරන අවස්ථා වීඩියෝ එක්කම මම ඊගාවට මේ වැඩසටහනේදී ඔයාලට ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. එහෙම සිදු කළ අවස්ථාවන් ගොඩක් තියෙනවා. ඒවත් දරුවනේ එකින් එක මං ඔයාලට ඉදිරියේදී අනිවාර්යයෙන්ම ගෙන එනවා. එතකොට ඔයාලට හොඳින් අවබෝධයක් ගන්න පුළුවන් බඩට කැවුණු වින බන්ධනයක් ඉවත් කිරීම ගැන. අවසාන වශයෙන්
යන්නේ දරුවනේ මම මේ ඔයාලට දෙන දැනුම. මම කොහෙන්වත් කොපි කරලා කියන ඒවා නෙමෙයි. මගේම අත්දැකීම් වලින් මම කරපු දේවල් වලින් කියන දේවල්. ඒකයි මං ඔයාලට පැහැදිලිව කිව්වේ. ඉදිරියේදී වීඩියෝ වලින් මං ඒ දේවල් ඔයාලට ගේන්නම්. දැනුම කියන දේ පුතේ කොපි කරන්න පුළුවන්ද? තමන්ට ලැබුණු තමන්ට ලැබුණු වරම් තමන්ට ලැබුණු හැම දෙයක්ම කොපි කරන්නත් බෑ. බාහිරින් කිසි කෙනෙකුට ගන්නත් බෑ. ඊට අමතරව හඳුනා ගන්න බැරුව සිටි රෝග සුව කිරීම බොහෝ වැඩසටහන් වීඩියෝ දර්ශන මං ඉදිරියේදී ඔයගොල්ලන්ට ගෙන එන්නම්. ඔයාලා මගේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. මං ඉදිරියේදීත් අලුත් වැඩසටහන් සමගින් ඔබ හමුවට එනවා.